Welcome to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම මගේ vlog එකෙන් අරන් එන්නේ අපි හැමෝම ගෙදර හිටපු නිවාඩු දවසක අම්මා අපි හැමෝම ආස විදිහට ගෙදර කෑම හැදුවේ කොහොමද කියලා. ඔයාලා කාලා තියනවද මෙන්න මේ මඤ්ඤොක්ක කොළ මැල්ලුම? මම මේ මඤ්ඤොක්ක කොළ මැල්ලුම හදන්න කොළ කඩන්න ගිහින් තමයි ඉන්නේ. මේ මඤ්ඤොක්ක කොළ මැල්ලුම හදන්න කලින් කඩාගෙන ආපු කොළ හොඳට සුද්ධ කරලා අරගෙන තමයි මැල්ලුමට ගන්න. මඤ්ඤොක්ක කොළ මැල්ලුමට අනිවාර්යම දෙයක් තමයි මෙන්න මේ පොඩි කොච්චි. කොච්චි දැම්මම තමයි මැල්ලුම ගොඩක් රස වෙන්නේ. ඒ වගේම තමයි තිප්පටු. ඉතින් අපේ අම්මා මේ මඤ්ඤොක්ක කොළ මැල්ලුම හදද්දී විශේෂයෙන්ම මේ කොච්චි තිප්පටු මඤ්ඤොක්ක කොළ මැල්ලුමට එකතු කර ගන්නවා. මඤ්ඤොක්ක කොළ එකින් එක හොඳට සෝදලා අරගෙන ඊට පස්සේ මේ කොළ වංගෙඩියට දාලා හොඳට කොටනවා. ඊට කලින් වංගෙඩියට කොච්චි ලුණු එකතු කරලා ඒ ටික හොඳට කොටලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි මඤ්ඤොක්ක කොළ එකතු කරගන්නේ. මේ විදිහට හොඳින් තලාගත්ත කොච්චි මිශ්‍රණයට ඊළඟට අම්මා මඤ්ඤොක්ක කොළ එකතු කරගත්තා. මේ කොළ එකතු කරගෙන ගොඩක් පොඩි වෙනකම්ම වංගෙඩිය දාලා කොටන්න ඕනේ. ඊට පස්සේ තමයි සෝතගත්ත තිබ්බටු ටික එකතු කරගන්නේ. තිබ්බටුත් එකතු කළා හොඳින් තලාගත්ත මඤ්ඤොක්ක කොළ ටික තමයි මේ තියෙන්නේ. ඉතින් සමහරු මේ මැල්ලුම හදද්දි මේකට පොල් එකතු කරගන්නවා කියලාත් අම්මා කිව්වා. ඒත් අපේ අම්මා මේකට පොල් එකතු කරගන්නේ නැහැ. මෙහෙම හැදුවම මේක දවසක් දෙකක් වුණත් තියාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කොටාගත්ත මඤ්ඤොක්ක කොළ ටික තෙල් ටිකක් ලිපේ තියලා තෙල් ටික රත් වෙනකොට ඒකට දාලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. මඤ්ඤොක්ක කොළ මැල්ලුම හදලා ඉවරයි. ඉතින් දැන් මම මේ ආවේ පොලොස් ඇඹුලට ඕන පොලොස් ගෙඩියක් කඩාගෙන යන්න. ඉතින් මේ පොලොස් කරි එකත් එක එක අය එක එක වෙනස් ක්‍රමවලට හදනවනේ. අපේ ගෙදර අම්මා අපිට පොලොස් කරි එක හදලා දෙන්නේ මෙන්න මේ විදිහට. පුදුම රසක් මේ කරි එකේ තියෙන්නේ. මුලින්ම පොල් ටික මේ වගේ තාච්චියකට දාලා මෙන්න මේ ගානට එනකම් හොඳට බැද ගන්නවා. ඒ බැදුනට පස්සේ ඒකට හාල් සල්පයක් අපෑට සල්පයක් එකතු කරලා ඒ මිශ්‍රණයත් එක්කම තව ටිකක් බැද ගන්නවා. ඊට පස්සේ ඒ ටික ඇඹරුම් ගලෙන් තියලා හොඳට අඹර ගන්න ඕනේ. මේ දේවල් තමයි පොලොස් එකට එකතු කරගන්නේ. අර අඹරගත්ත මිශ්‍රණය, එතකොට රතු ලුණු, අමු මිරිස්, කරපිංචා, සුදු ලුණු මෙන්න මේ වගේ දේවල් තමයි එකතු කරගන්නේ. මුලින්ම මේ පොලොස් ටික පොල් ගෙඩියේ වතුර දාලා තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ පොලොස් කරියකට අවශ්‍ය කහ, මස් කරි මෙන්න මේ වගේ අවශ්‍ය කුළුබඩු සේරම මේ වෙලාවේදී පොලොස් කරියකට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. මිටි කිරි ටික එකතු කරන්න කලින් දිය කිරි ටික පොලොස් එකට එකතු කරගෙන මේ පොලොස් ටික තව ටිකක් හොඳට තම්බ ගන්න ඕනේ. මෙන්න මේ වෙලාවේදී කරපිංච වගේ දේවල් එකතු කරගත්තම මේ කරි එකෙන් හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ අර කලින් අඹරගත්ත මිශ්‍රණය මිටි කිරි එකට එකතු කරලා ඒක මික්ස් කරලා පොලොස් එකට එකතු කරගන්න ඕනේ. මේ විදිහට කලවම් කරලා පොලොස් කරි එක හිඳෙන්න දෙන්න ඕනේ. ඉතින් අන්තිම මොහොතේදී ගොරක සල්පයක් එහෙම නැත්නම් තක්කාලි කෑල්ලක් වගේ ඇඹුල් දෙයක් පොලොස් එකට එකතු කරන්න ඕනේ. ඉතින් අපි කන්න කැමති තව රස කෑමක් තමයි මෙන්න මේ කෙහෙල් මුව තෙම්පරාදුව. කෙහෙල් මුව කපලා මේ විදිහට කහ ලුණු එකතු කරගත්ත වතුරට එකතු කරගන්නේ ඒ වගේ කහට ගතිය නැති වෙන්න. ඊට පස්සේ මේ විදිහට සුදු ලුණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා, රට ලුණු වගේ දේවල් තෙල් එකට එකතු කරලා ඒ ටික හොඳින් කරවෙන්න දෙනවා. මේ ටික කරවෙද්දී කෑලි මිරිස් එකතු කරගෙන අන්න ඊට පස්සේ තමයි අර කපාගත්ත
කෙහෙල් මුව එකතු කරගන්නේ. මේ විදිහට කෙහෙල් මුව ටික තැම්බෙන්න දෙන්න ඕනේ. ඉතින් එදා අම්මා මේ මෙනු එකට පරිප්පු, චිකන්, පපඩම් මෙන්න මේ වගේ දේවලුත් හදලා තිබුණා. කතාවක් තියෙනවනේ අම්මලට තියෙන්නේ මැජික් අත් කියලා. එහෙම කියන්න හේතුව තමයි එයාලා අපිට පුංචි දෙයක් හදලා දුන්නත් ඒ කෑම එකේ රස මේ ලෝකේ තියෙන වෙන කිසිම කෑමක් තරම්වත් රස නැති නිසා. ඉතින් මට ඉන්නෙත් අන්න එහෙම අම්මා කෙනෙක්. රස ලෝකේ ඉස්තරම්ම කෑම කෑවත් ඒවා අම්මගේ අතින් ඔයලා දෙන බත් කටක් තරම් නම් කවදාවත් රස වෙලා නැහැ. ඉතින් අපේ අම්මලා අපි ආස විදිහට කෑම එකක් වුණත් හදලා දීලා එයාලේ පෙන්නන්නේ එයාලගේ හිතේ හැමදාමත් අපි වෙනුවෙන් පවුල වෙනුවෙන් තියෙන ඒ ආදරය. අදට මගේ vlog එක මෙතනින් ඉවරයි. ඔයාලා මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. අලුත් වීඩියෝ එකක් කරන් ආයෙත් එනකන් thank you for watching.